Siatha FM. ජේම්ස් බොන්ඩ් අයියා මම ආසයෝ ෆයිට් කරන විදිහට. මං හිතුවා. ෆයිට් කරනකොට අයියා ආසම කැල්ල මොකක්ද? දුවන කැල්ල තමයි. Good morning. මම අද උදෙන්ම පොඩි තීරණයක් ගන්න යන්නේ. මොකක්ද? එළදෙනෙක් වෙනවද? ඌරෙක් වෙනවද කියන එක සම්බන්ධයෙන් මම තීරණයක් ගන්න යන්නේ. හරි මාව ඒකට හවුල් කරගන්න එපා. හරිද? දැන් මම අපි දන්නවනේ. ඒක තීරණය කරන්න දෙයක් නැහැ නේ. ඔව්. දැන් අපි තීරණය කරාට මේ වෙලාවේ වැඩක් නැහැ. වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. එළදෙනෙක් වෙනවද ඌරෙක් වෙනවද කියන තීරණය. අපි ඊට කලින් මිත්‍රයෝ දෙන්නෙක් ගැන කතා කරන්න ඕනේ. හරි. එක මිත්‍රයෙක් බොහොම ලොකු සල්ලිකාරයෙක්. හොඳ සල්ලියක් මෙයාට තිබ්බා. හැබැයි මෙයා කාටවත් උදව් උපකාර කරේ නැහැ. hina වෙලා අතට අත දීලා කරේ අත දාගෙන කතා බහ කරාට මෙයා දැනුවත් භාවයේ සහිතව නම් කාටවත් උදව්වක් පදව්වක් කරලා නැහැ. හැබැයි මෙයාගේ හොඳ මිත්‍රයා මෙයාගේ එකම පන්ති අවුරුදු ගාණක් එකම ඉස්කෝලේ ඉගෙන ගත්ත මිත්‍රයා. එයාට වැඩි සල්ලි නැහැ. නමුත් එයා ඔය පුළුවන් විදිහට මිනිස්සුන්ට පොඩි උදව්වක් පදව්වක් එහෙම කළා. ඒක කරන්න අමතක කළේ නෑ. දැන් මේ උගත් බුද්ධිමත් මිත්‍රයා සල්ලිකාර මිත්‍රයා තමන්ගේ අර දුප්පත් මිත්‍රයා සමග දවසක් රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා මේ රෑ කෑමකට ඉඳගත්තාම හරි එයාට පේනවා ඒ ටවුන් එකේ දෙන්නව දන්නවා හැම මිනිස්සෙක්ම බොරු ගෞරවයක් මවාගෙන සල්ලිකාර මිත්‍රයත් එක්ක hina වෙනවා. නමුත් අර අනිත් යාළුවා ගාවට ඇවිල්ලා අතින් අල්ලගෙන හරරත දාගෙන දුම ලෙන්ගත් විදිහට කතා කරනවා. ඒ කතා කරන අතරතුර මෙයාට අර බොරු ගෞරව හිනාවක් චුට්ටක් දෙනවා. ගාන කරේ. මේකනේ. ඕක හැමතිස්සෙම ගානේ. බොරු ගෞරව සම්ප්‍රයුක්ත හිනාව මෙයාට දාන අතර එයාගේ දුප්පත් මිත්‍රාට පුදුම සැලකිල්ලක් දක්වනවා පේන්න තියෙනවා. රෙස්ටොරන්ට් එකේ ඉන්න අර ඉන්න මේ සේවක මහත්වරු උනත් මොකද්ද ලොවෙත් නැති ලෙන්ගතකමක් මෙයාට පෙන්වන බව මෙයාට පේනවා. සල්ලිකාර මිත්‍රයාට පේනවා. හරි. මේ සල්ලි නැති මිත්‍රයාට මේ යකාට මෙච්චර සලකන්නේ කොහොමද? බැරි මෙතන අහන මේ මොකද මේ උඹට මේ තරම් මේ සලකන්නේ මේ මිනිස්සු? එයා කියනවා නෑ ඉතින් මට මහ ලොකෝට සල්ලි නැති වුණාට මම පුළුවන් විදිහට මිනිස්සුන්ට ලැබෙන තියෙන විදිහ බලලා ඒ වෙලාවෙ හැටියට පුළුවන් දේ මම කරනවා. සල්ලිකාර මිත්‍රයා කියන්නේ මමත් දැන් මගේ මහ විශාල ධනයක් මගේ එකතු කරලා තියෙනවා. කවදා හරි මම මැරිච්ච දවසකට ඒකෙන් 4න් එකක් මම අයින් කරලා තියෙන්නේ මේ වගේ සුබ සාධන කටයුතු වලට. එතකොට තමයි අර දුප්පත් මිත්‍රයා කියන ඔන්න එකමත් එක ගෙදරක හිටියා. එළදෙනෙකුයි ඌරෙකුයි ගොවිපලක. හරිද? හරි. මේ එළදෙනට මුළු ගෙදර ඔක්කොම ආදරේ. ඌරට මේක පේනවා. ඌර දවසක් එළදෙනකින් අහනවා. ඔයාට මාර ආදරේ. ඔයාට මාර ආදරේනේ මේගොල්ලෝ. මට ඒ තරම් ලොකු ආදරයක් පෙන්වන්නේ නැහැ නේ මේ ගෙදර ගොවිපලේ කට්ටිය. දැන් බලන්න දැන් මම කවදා හරි මම මැරුණ දවසක මාව සම්පූර්ණ මේගොල්ලෝ විකුණ ගන්න පුළුවන්. මගේ පැටව් විකුණ ගන්න පුළුවන්. මගේ තෙල් ටික මේගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. අහර මේ කියලා ඌර එන කම්ප්ලේන් එකක්. එළදෙන කියනවා ඔයා ඉතින් ඔක්කොම මැරුණාට පස්සේනේ කරන්න ඉන්නේ. එහෙම නෙමෙයි ඉතින් මම මේගොල්ලන්ට කිරි ටික දෙනවා, ගොම ටික දෙනවා, පැටව් දීලා තියෙනවා. මේගොල්ලන්ගේ බර වැඩ ටික කරලා දෙනවා. ඊට පස්සේ ওই පුළුවන් වලට ගෙදර තියෙන තනකොළ ටික වැවෙන්න නොදී ගානට කාලා තියෙනවා. ඉතින් ඕවා මේ නිසා මේ ඉන්නකම් කරනකොට පුළුවන් කාලේ මේ ඉන්න කාලේ තුල කරනකොට මිනිස්සුන්ගේ අවධානය ආදරේ වැඩි. සැලකිල්ල වැඩි. ඒකයි ඉතින් අර ඔයා කවදාද මැරුණාට පස්සේ කරන්න හිතාගෙන ඉන්න ටික තියෙන්නේ. ඒකයි ඔය ආදරේ අඩු. ඉතින් දැන් මම කල්පනා කරනවා ඌරෙක් වෙනවද එළදෙනෙක් වෙනවද කියලා වාට ප්‍රශ්නයක් නෑ. මාත් කල්පනා කරලා තියෙනවා මෙයා. මාත් එළදෙනෙක් වෙනවා. එළදෙන්නු දෙන්නෙකුට ෂෝ එකක් කරන්න බැරිද? Siatha FM.